සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මගේ නම රාදී. මට වයස අවුරුදු 21යි. මම 2023 තමයි A level කරේ. ආර්ට් ස්ට්‍රීම් එකෙන් ජියෝග්‍රැෆි සිංහල හෝම් සයන්ස් තමයි මම තෝරගත්ත සබ්ජෙක්ට්. ඒ තුනේ රෑන්ක් එක 167 ඌව වෙලස යුනිවර්සිටි එකේ මානව සම්පත් කළමනාකරණය කියන පාඨමාලාවට තේරිපත් වෙලා ඉන්නවා. වැඩි විස්තර නැතුව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණාවට යමු. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝම් සයන්ස් කියන සබ්ජෙක්ට් එක ගත්තාම මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කියන එක සහ මේකේ අන්තර්ගතේ 12 වසර 13 වසර සිලබස් ගත්තාම මොන වගේ පාඩම්ද තියෙන්නේ වගේම පේපර් එක හැදෙන්නේ කොහොමද? A level home science පේපර් එක හැදෙන්නේ කොහොමද කියන එක තමයි මම ඔයාලත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු. ඉතින් අපි ඒ වීඩියෝ එකට යමු. හරි. අපි මුලින්ම බලමු මේ home science කියන සබ්ජෙක්ට් එක ගත්තාම මොනවද මේ home science කියන සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන පාඩම් කියලා. 12 වසර 13 වසර ගත්තාම 12 වසරේ පාඩම් 7ක් වගේම 13 වසරේ පාඩම් 7ක් එකතු වෙලා පාඩම් 14ක් තමයි A level home science syllabus එකටම තියෙන්නේ. ඔන්න ඔය කියන පාඩම් 14න් තමයි මේ A level home science paper එක හැදෙන්නේ. ඉතින් මේ පාඩම් ටික ගත්තාම හරිම සරල පාඩම් ටිකක්. අපි එදිනෙදා ජීවිතේ අපිට කරන කියන දේවල්, දකින්න කියන දේවල් ඇසුරෙන් තමයි මේ පාඩම් හත නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි සරල පාඩම් ටිකක් තමයි මේ හෝම් සයන්ස් සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි බලමු 12 වසරේ සිලබස් එක ගත්තාම මොනවද තියෙන පාඩම් ටික කියලා. ඒකෙදි ගත්තාම 12 වසරේ සිලබස් එකේ පාඩම් 7ක් තියෙනවා කියලා කිව්වා. ඒ පාඩම් 7 අපි පිළිවෙලට බලයන් මොනවද ඒ පාඩම් ටික කියලා. පළවෙනි පාඩම තමයි ප්‍රශස්ත ජීවන පරිසරය කියන පාඩම. දෙවෙනි පාඩම තමයි පුද්ගල යහපැවැත්ම සහ පෝෂදායී ආහාර කියන පාඩම. ඊළඟට තුන්වෙනි පාඩම ගත්තාම පෝෂණ ඌනතා හා අධිපෝෂණ තත්ත්ව වැළැක්වීම කියන පාඩම තමයි තුන්වෙනි පාඩම. හතරවෙනි පාඩම ගත්තාම විවිධ අවශ්‍යතා හා අවස්ථා සඳහා ආහාර වේල් සැලසුම් කර කියන පාඩම තමයි ඒ පාඩම. ඊට පස්සේ පස්වෙනි පාඩම ගත්තාම අවස්ථාවන්ට නිර්මාණශීලී ආහාර පිළියෙල කිරීම කියන පාඩම තමයි පස්වෙනි පාඩම. 12 වසරේ මේ දෙවෙනි පාඩමේ ඉඳලා පස්වෙනි පාඩමට එනකන් තියෙන්නේ පෝෂණය ආහාර හා සම්බන්ධ පාඩම් 4. 6 වෙනි පාඩම ගත්තාම ඇගලුම් කර්මාන්තය කියන පාඩම. ඒ කියන්නේ රෙදිපිලි නිෂ්පාදනය කියන පාඩම. ඊළඟට ගත්තාම කෙඳි නිෂ්පාදනය කියන පාඩම. 7 වෙනි පාඩම. කියන්නේ අවසාන පාඩම 12 වසර සිලබස් එකේ. ඔන්න ඔය කියන පාඩම් 7 තමයි තියෙන්නේ 12 වසර සිලබස් එකටම. හරි සරල පාඩම් 7ක්. ඒ වගේම අපි 13 වසර සිලබස් එක ගත්තාම ඒකෙත් තියෙනවා ඒ වගේම පාඩම් 7ක්. හරි සරල පාඩම් 7ක්. ඒකෙදි පළවෙනි පාඩම තමයි sannivedanaya කියන පාඩම. communication. දෙවෙනි පාඩම ගත්තාම ආහාර පරිරක්ෂණය කියන පාඩම. තුන්වෙනි පාඩම තමයි විවේකය හා සංචරණය කියන පාඩම. හතරවෙනි පාඩම ගත්තාම සේවා කළමනාකරණය. ඒක ඇතුළේ ජලය හා විදුලිය කියන සේවාවන් කොහොමද අපි කළමනාකරණයෙන් යුතුව භාවිත කරන්න කියන කරුණු ටික තමයි ඒක ඇතුළේ තියෙන්නේ. පස්වෙනි පාඩම ගත්තාම සම්පත් භාවිතය, ප්‍රශස්ත ලෙස සම්පත් භාවිතය කියන පාඩම. ඊළඟට 6 වෙනි පාඩම ගත්තාම නව යෞවන විය කියන පෞරුෂය ගැන අදාළ කරුණු ඇතුළත් කරලා හදලා තියෙන පාඩම. 7 වෙනි පාඩම කියන්නේ අවසාන පාඩම 13 වසරේ සිලබස් එකට ගත්තාම ව්‍යාපාර කළමනාකරණය කියන පාඩම. ඔන්න ඔය කියන පාඩම් 7 තමයි 13 වසර සිලබස් එක ඇතුළේ තියෙන්නේ. 12 වසරේ සිලබස් එක ඇතුළේ තියෙන පාඩම් මොනවද? 13 වසර සිලබස් එක ඇතුළේ තියෙන පාඩම් මොනවද කියන එක ගැන මම දැන් ඔයාලට කිව්වා. මේ පාඩම් 14ම කම්බයින් වෙලා තමයි A level home science paper එක හැදෙන්නේ. අපි දැන් බලමු පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. අපි O level කාලේ ලියපු පේපර් වගේම තමයි මේකෙත් කොටස් දෙකක්. first part second part කියලා කොටස් දෙකක් තියෙනවා. first part එක ගත්තාම MCQ ප්‍රශ්න තමයි තියෙන්නේ. second part එක ගත්තාම ඒක essay part එක. ඒකෙදි ගත්තාම අපි ඉස්සෙල්ලාම කතා කරමු MCQ part එක ගැන. මේකේ ප්‍රශ්න 50ක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ලකුණු එකට දෙක ගානේ ලකුණු 100ක් තමයි අපිට ටෝටල් මාක් එක හැටියට එතනින් හම්බෙන්නේ. අපි බලමු
සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම ඒකෙදි එසේ ප්‍රශ්න 8ක් තියෙනවා. ඒකෙදි අපි ගත්තාම පළවෙනි ප්‍රශ්නය අණු කොටස් 10කට බෙදලා තියෙනවා. අපි ඒක කම්පල්සරි කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒත් එක්කම අපි තව ප්‍රශ්න 5ක් තෝරගන්නවා. එතකොට සම්පූර්ණ ප්‍රශ්න 6කට අපි උත්තර ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතුරු අපි තෝරගන්න ප්‍රශ්න 5ටම ලකුණු 16 ගානේ තමයි හම්බෙන්නේ. ඒ ඔක්කොම එකතු කරලා ටෝටල් එක 100. කියන්නේ 100ෙන් තමයි ලකුණු දෙන්නේ. එතකොට MCQ එකට 100යි බහුවරණ සෙකන්ඩ් පාර්ට් එකට 100යි දෙකම එකතු කරලා 200ෙන් අරගෙන ඒක බෙදලා තමයි අපිට ලැබෙන ලකුණ අපිට හම්බ වෙන්නේ. එතකොට ওই විදිහට තමයි පේපර් එක හැදෙන. අපි බලමු එතකොට මේ පේපර් එක ඇතුලේ මේ 12 වසර 13 වසර පාඩම් කොයි විදිහටද යොදාගෙන තියෙන්නේ කියන එක. අපි ඉස්සෙල්ලම බලමු MCQ එක හැදෙන්නේ කොහොමද කියලා. MCQ එක ගත්තාම මේ හෝම් සයන්ස් සබ්ජෙක්ට් එක ඇතුලේ මේ පේපර් එක ගත්තාම හරි සරලයි. මොකද අපිට නිශ්චිතවම කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ මෙන්න මේ පාඩම් එකතු වෙලා. මෙන්න මේ පාඩම් ඇතුලේ තියෙන කරුණු වලින් තමයි හැදෙන්නේ කියන එක අනිවාර්යෙන් අපිට නිශ්චිතවම කියන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙක්ට අපිට එක්සෑම් එකට යන්න කලින් රෙඩි වෙලා හොඳට ඒ කරුණු ටික ග්‍රහණය කරගෙන යන්න පුළුවන්. එතනදී ගත්තාම MCQ වල ප්‍රශ්න 50ක් තියෙනවා කියවනේ. ඒ ප්‍රශ්න 50 පළවෙනි ප්‍රශ්නේ ඉඳලා හතරවෙනි බහුවර්ණ ප්‍රශ්නයට යනකම්ම ප්‍රශ්න හැදෙන්නේ 12 වසරේ පළවෙනි පාඩම මොකද්ද ප්‍රශස්ත ජීවන පරිසරය කියන පාඩමේ ඇතුලේ තියෙන කරුණු වලින් තමයි හැදෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා හතරවෙනි ප්‍රශ්නෙට යනකම්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා 17 වෙනි ප්‍රශ්නෙට යනකම් හැදෙන්නේ මම කිව්වේ 12 වසරේ තියෙන පාඩම් 4ක් පෝෂණය ආහාර සම්බන්ධ කියලා. 12 වසරේ දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම ගත්තාම ඒ පාඩම් 4ෙන් තමයි හැදෙන්නේ මේ පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නේ ඉඳලා 17 වෙනි බහුවර්ණ ප්‍රශ්නයට යනකම්. පාඩම් ටික ගත්තොත් 12 වසරේ දෙවෙනි පාඩම තමයි පුද්ගල යහපැවැත්ම හා පෝෂදායී ආහාර. තුන්වෙනි පාඩම පෝෂණ ඌනතා සහ අධිපෝෂණ තත්ත්ව වැළැක්වීම. හතරවෙනි පාඩම තමයි විවිධ අවශ්‍යතා හා ආහාර සඳහා ආහාර වේල් සැලසුම් කිරීම කියන එක. ඊට පස්සේ පස්වෙනි පාඩම තමයි අවස්ථාවන්ට නිර්මාණශීලී ආහාර පිළියෙල කියන්නේ. මෙන්න මේ කියන පාඩම් 4 එකතු වෙලා තමයි හැදෙන බහුවර්ණ ප්‍රශ්න. පස්වෙනි පාඩමේ ඉඳලා 17 වෙනි ප්‍රශ්නයට යනකම්. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ ඉඳලා 22 වෙනි ප්‍රශ්නයට යනකම් හැදෙන ආහාර පරිරක්ෂණය කියන පාඩමේ. ඒ කියන්නේ 13 වසරේ දෙවෙනි පාඩමෙන් තමයි ඒ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඊළඟට 23 ඉඳලා 30ට යනකම් ප්‍රශ්න ගත්තාම ඒ බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ 12 වසරේ 6 වෙනි පාඩම සහ 7 වෙනි පාඩම කියන පාඩම් දෙකේ. 7 වෙනි පාඩම තමයි කෙඳි නිෂ්පාදනය කියන පාඩම. 6 වෙනි පාඩම තමයි ඇගලුම් කර්මාන්ත කියන්නේ රෙදිපිලි නිෂ්පාදනය කියන පාඩම. එන්නේ කියන පාඩම් දෙකේදී අදාළ කරුණු තමයි එකතු වෙලා ඒ බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඊට පස්සේ 31 ඉඳලා 32ට යනකම් ප්‍රශ්න ගත්තාම ඒ බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ 13 වසරේ පළවෙනි පාඩම වෙන sannivedanaye කියන පාඩම ඇසුරේ. ඊට පස්සේ 33 ඉඳලා 36ට යනකම් ප්‍රශ්න ටික හැදෙන්නේ විවේකය හා සංචරණය කියන 13 වසරේ තුන්වෙනි පාඩමේ අදාළ කරුණු වලින් තමයි ඒ බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඊට පස්සේ 37 ඉඳලා 44ට යනකම් බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ සේවා කළමනාකරණය කියන පාඩම. කියන්නේ 13 වසරේ 4 වෙනි පාඩමෙන් තමයි ඒ MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ. 45 ඉඳලා 48ට යනකම්ම ප්‍රශ්න ටික බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ නව යෞන්මය හෙවත් පෞරුෂය කියන පාඩම ඇතුලේ. ඒ කියන්නේ 13 වසරේ 6 වෙනි පාඩමෙන් තමයි ඒ බහුවර්ණ ප්‍රශ්න ටික හැදෙන්නේ. අවසානට ගත්තාම අවසාන MCQ ප්‍රශ්න දෙක. කියන්නේ 49 50 කියන බහුවර්ණ ප්‍රශ්න ටිකම හැදෙන්නේ ව්‍යාපාර කළමනාකරණය. ඒ කියන්නේ 13 වසරේ අවසාන පාඩම 7 වෙනි පාඩමේ අදාළ කරුණු වලින් තමයි ඒ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඔන්න ওই විදිහට තමයි MCQ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඔයාලට මාව ෂුවර් නැත්තම් මේ ළඟ අවුරුදු 5ක පාස් පේපර්ස් ටික අරන් බලන්න පොඩ්ඩක් එහෙම වෙලා ඇති. අනිවාර්යෙන් මෙන්න මේ මම කියපු ස්ට්‍රක්චර් එකට තමයි ඒ MCQ ප්‍රශ්න ටික හැදෙන්නේ.
ඔයාලට ඕන නම් මේක මම chat එකට දාන්නම්. මෙන්න මේ කියපු විදිහට තමයි MCQ ප්‍රශ්න ටික හැදෙන්නේ. එතකොට අපි exam එකට යන්න කලින් අපිට ready වෙලා යන්න පුළුවන්. හරිම සරලයි. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න ටික හැදෙන්නේ කියලා අපි ඔළුවේ තියනවා නම් අපිට හරිම සරලව සහ පහසුවෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඒ විදිහට තමයි MCQ ප්‍රශ්න කියන්නේ first part එක home science වල. ඊළඟට අපි කතා කරමු second part එක. ඒකෙදි ගත්තාම ඒකෙත් ස්ට්‍රක්චර් එකක් මේ විදිහටම අපිට තියෙනවා. ඒකෙදි ගත්තාම second part එක හැදෙන්නේ මම කියවනේ ප්‍රශ්න 8ක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්න 8න් පළවෙනි ප්‍රශ්නේ අපි කම්පල්සරි කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ඉතුරු ප්‍රශ්න 7න් අපි ප්‍රශ්න 5ක් තෝරගෙන ප්‍රශ්න 6කට ඔක්කොම උත්තර ලියන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු පළවෙනි ප්‍රශ්නේ කම්පල්සරි කරන්න තියෙන ප්‍රශ්නය කොහොමද හැදෙන්නේ කියලා. ඒකට ලකුණු 20ක් හම්බ වෙනකවා අණු කොටස් 10කට බෙදලා තියෙනවා කිව්වා. ඒකෙදි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි අණු කොටස ගත්තාම අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ එන්නේ 12 වසරේ පළවෙනි පාඩමේ. ඒ කියන්නේ ප්‍රශස්ත ජීවන පරිසරය කියන පාඩමේ. ඊට පස්සේ දෙවෙනි අණු කොටස ගත්තාම ඒක හැදෙන්නේ සේවා කළමනාකරණය කියන පාඩම. ඒ කියන්නේ 13 වසරේ 4 වෙනි පාඩමේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම 12 වසරේ පෝෂණ පාඩම් 4ක් තියෙනවා කියන්නේ කිව්වනේ. අන්න ඒ පාඩම් 4 දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම කියන පාඩම් තුනෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය අපිට හැදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ගත්තාම 13 වසරේ පස්වෙනි පාඩමේ පස්වෙනි පාඩමේ සම වෙන්න තුන්වෙනි පාඩමෙන් තමයි ඒක හැදෙන්නේ. ඒක ගත්තාම දුෂ්පෝෂණය කියන පාඩමෙන් තමයි ඒක හැදෙන්නේ. පොඩි මිස්ටේක් එකක් වුණා. අර පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි අණු කොටස හැදෙන්නේ 12 වසරේ දෙවෙනි පාඩම, හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම කියන පාඩම් තුනෙන් හතරවෙනි පාඩම හැදෙන්නේ 13 වසරේ තුන්වෙනි පාඩමේ. ඒ කියන්නේ දුෂ්පෝෂණය කියන පාඩමේ. මට පොඩ්ඩක් පැටලුණා. ඊට පස්සේ පස්වෙනි අණු කොටස හැදෙන්නේ කෙඳි නිෂ්පාදනය කියන පාඩමේ. ඒ කියන්නේ 12 වසරේ 7 වෙනි පාඩමෙන්. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය ගත්තාම ඒක හැදෙන්නේ ඇගලුම් කර්මාන්තය. ඒ කියන්නේ 12 වසරේ 6 වෙනි පාඩමේ. 7 වෙනි ප්‍රශ්නය ගත්තාම 13 වසරේ 3 වෙනි පාඩමේ. ඒ කියන්නේ විවේකය හා සංචරණය කියන පාඩමෙන් තමයි ඒ ප්‍රශ්නය හැදෙන්නේ. ඊපස්සේ ඊළඟ අණු කොටස ගත්තාම 8 වෙනි අණු කොටස ගත්තාම සම්පත් භාවිතය. ප්‍රශස්ත ලෙස සම්පත් භාවිතය කියන පාඩම ගත්තාම 13 වසරේ 5 වෙනි පාඩමෙන් තමයි ඒ අණු කොටසට අදාළ ප්‍රශ්නය හැදෙන්නේ. 9 වෙනි ප්‍රශ්නය ගත්තාම sannivedana කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. ඒ කියන්නේ 13 සිලබස් එකේ පළවෙනි පාඩමෙන්. අවසාන අණු කොටස කියන්නේ 10 වෙනි අණු කොටස ගත්තාම ඒක හැදෙන්නේ නව යෝන් විය කියන පාඩමේ. ඒ කියන්නේ 13 වසරේ 6 වෙනි පාඩමෙන්. ඔන්න ඔය විදිහට තමයි නිශ්චිතවම අපිට කියන්න පුළුවන් මෙන්න මේ අණු කොටස. මෙන්න මේ ප්‍රශ්න මෙන්න මේ අණු කොටස හැදෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ පාඩමේ. මෙන්න මේ වසරේ මෙන්න මේ පාඩමෙන් කියන එක අනිවාර්යෙන් අපිට නිශ්චිතව කියන්න පුළුවන්. ඒක නිසා හරිම සරලයි මේ පේපර් එක ගත්තාම හෝම් සයන්ස් පේපර් එක ගත්තාම. එතකොට ඒකට ලකුණු 2 ගානේ ලකුණු 20ක් අපිට එතනට හම්බ වෙනවා. මේකෙදි මේ පේපර් එක කොච්චර සරල වුණත් අපි තියෙන මේකේ වැදගත්ම දේ තමයි අපි අවශ්‍ය කරුණ තමයි ලියන්න ඕනේ. වැල් වටාරම් නැතුව අවශ්‍ය කරුණ විතරයි මෙතනදී ලියන්න ඕනේ. ඊට පස්සේ තව ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ ප්‍රශ්න වල ලකුණු 16ක් හම්බ වෙනවා කියලා කිව්වා. දෙවෙනි ප්‍රශ්නය ගත්තාම අණු කොටස් 4ක් තියෙනවා. හැම එකම අණු කොටස් ඉතුරු ප්‍රශ්න වල 4ක් තියෙනවා. මේකෙදි ගත්තාම ලකුණු 16 ඒ විදිහට තමයි බෙදිලා. ඒකේ අපි පළවෙනි අණු කොටස ගත්තාම හරි සරලව අවශ්‍ය පොයින්ට් ටික විතරයි ලියන්නේ. ඉතුරු ප්‍රශ්න 3 ගත්තාම අපි විස්තරයක් එක්ක තමයි යන්නේ. පොයින්ට් එක ලිව්වා විස්තරය ලියනවා. පොයින්ට් එක ලිව්වා විස්තරය ලියනවා. අන්න ඒ විදිහට තමයි ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. ඒකෙදි ගත්තාම දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ 12 වසරේ පළවෙනි පාඩමයි 13 වසරේ 4 වෙනි පාඩම. ඒ කියන්නේ ප්‍රශස්ත ජීවන පරිසරයයි සේවා කළමනාකරණය කියන පාඩමයි දෙක කම්බයින් වෙලා තමයි ඒ ප්‍රශ්න 4 හැදෙන්නේ. එතකොට එතනත් අපිට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට එන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙක කම්බයින් වෙලා මේ ප්‍රශ්නෙට. ඊට පස්සේ තුන්වෙනි පාඩම ගත්තාම පෝෂණ පාඩම් 4ම 12 වසරේ 2 3 4 5 ඒ අදාළ තියෙන පෝෂණ පාඩම් 4 එකතු වෙලා තමයි හැදෙන්නේ තුන්වෙනි පාඩම. ඒ කියන්නේ පුද්ගල යහපැවැත්ම හා පෝෂදායී ආහාර, පෝෂණ ඌනතා සහ අධිපෝෂණ තත්ත්ව වැළැක්වීම,
විවිධ අවශ්‍යතා හා අවස්ථා සඳහා ආහාර වේල් සැලසුම් කිරීම සහ අවස්ථාවන්ට නිර්මාණශීලී ආහාර පිළියෙල කිරීම කියන පාඩම් 4 එකතු වෙලා තමයි තුන්වෙනි ප්‍රශ්නය හැදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ගත්තහම 13 වසරේ දෙවෙනි පාඩම වෙන පරිරක්ෂණය සහ 13 7වෙනි පාඩම කියන ව්‍යාපාර කළමනාකරණය කියන පාඩම් දෙක කම්බයින් වෙලා තමයි හැදෙන්නේ හතරවෙනි ප්‍රශ්නය. ඊට පස්සේ ගත්තහම පස්වෙනි ප්‍රශ්නය ගත්තාම ඒකෙත් ඒ වගේම තමයි පාඩම් දෙකක් කම්බයින් වෙලා හැදෙන්නේ. 12 වසරේ 6 වෙනි පාඩම ඇගලුම් කර්මාන්තයයි 12 වසරේ 7 වෙනි පාඩම කෙඳි නිෂ්පාදනය කියන පාඩමයි කියන මේ පාඩම් දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ පස්වෙනි ප්‍රශ්නය. ඊට පස්සේ ගත්තාම 6 වෙනි ප්‍රශ්නය ගත්තාම ඒක හැදෙන්නේ 13 වසරේ 3 වෙනි පාඩම කියන විවේකය හා සංචරණය කියන පාඩමයි. 13 වසරේ 5 වෙනි පාඩම ගත්තාම සම්පත් භාවිතය ප්‍රශස්ත ලෙස සම්පත් භාවිතය කියන පාඩම් දෙක එකතු වෙලා තමයි 6 වෙනි පාඩම හැදෙන්නේ. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය ගත්තාම ඒකෙත් පාඩම් දෙකක් කම්බයින් වෙලා හැදෙන්නේ. 13 වසරේ 6 වෙනි පාඩම නව යෞන් විය නැත්නම් පෞරුෂය කියන පාඩමයි 13 වසරේ පළවෙනි පාඩම වෙන sannivedanaya කියන පාඩමයි එකතු වෙලා තමයි ඒකේ ප්‍රශ්න 4 හැදෙන්නේ. අවසාන ප්‍රශ්නය ගත්තාම 8 වෙනි ප්‍රශ්නය ඒක අණු කොටස් 5ක් තියෙන ඒකේ විස්තර කිරීම ප්‍රශ්නයක් තියෙන. අපිට කෙටි සටහනක් ලියන්න තියෙන්නේ. ඒ කොටස් 5න් අපි කොටස් 4ක් තෝරගෙන තමයි කෙටි සටහන් ලියන්න ඕනේ විස්තර කිරීමේ ප්‍රශ්නයක් හැටියට. ඒකෙදි පළවෙනි අණු කොටස හැදෙන්නේ ප්‍රශස්ත ජීවන පරිසරය කියන පාඩමේ 12 වසරේ පළවෙනි පාඩමේ. දෙවෙනි අණු කොටස හැදෙන්නේ ආහාර පාඩම් 4 තියෙනවනේ 12 වසරේ සිලබස් එකේ 2 3 4 5 කියන අන්න ඒ කියන පෝෂණ පාඩම් 4ෙන් තමයි අපිට ඒ දෙවෙනි අණු කොටසට අදාළ ප්‍රශ්නය අහන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම කෙඳි නිෂ්පාදනය සහ ඇගලුම් කර්මාන්තය. ඒ කියන්නේ 12 වසරේ 6 වෙනි පාඩම 7 වෙනි පාඩම දෙක කම්බයින් වෙලා තමයි ඒ පාඩම හැදෙන්නේ. ඒ ප්‍රශ්නය හැදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ගත්තා අණු කොටස ගත්තාම අටවෙනි ප්‍රශ්නේ ඒක හැදෙන්නේ සංචරණය විවේකය හා සංචරණය කියන පාඩම ඇතුලෙන් තමයි ඒක ඇහෙන්නේ. ඒ කියන්නේ 13 වසරේ 3 වෙනි පාඩම. අවසාන අණු කොටස 8 වෙනි ප්‍රශ්නය අවසාන අණු කොටස ගත්තාම කියන 5 වෙනි අණු කොටස ගත්තාම පෞරුෂය කියන්නේ නව යෞන් විය කියන පාඩම ඇසුරෙන් තමයි ඒ ප්‍රශ්නේ ඇහෙන්නේ 13 වසරේ 6 වෙනි පාඩමේ. ඔන්න ඔය විදිහට තමයි 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් කම්පල්සරි තෝරගන්න ඕනේ. ඒත් එක්ක තව ප්‍රශ්න 5ක් තෝරගෙන ලියන්න ඕනේ. එතකොට අපිට යන්න කලින් රෙඩි වෙලා යන්න පුළුවන්. මම ලියන්නේ මෙන්න මේ ප්‍රශ්න 5ට. පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව මෙන්න මේ ප්‍රශ්නයට තමයි මම උත්තර ලියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට පහසුවෙන් කලින් අපිට අවබෝධයක් අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එතකොට සෙකන්ඩ් පාර්ට් එක හැදෙන ස්ට්‍රක්චර් හැදෙන විදිහ අද අපි එතකොට කතා කරා 12 වසර 13 වසරේ මොනවද තියෙන පාඩම් කියන එක සහ මෙන්න මේ පාඩම් පේපර් එකට යොදාගෙන මොන වගේ ප්‍රශ්නද කොහොමද මේ පේපර් එක හැදෙන්නේ කියන එක ෆස්ට් පාර්ට් එක MCQ පාර්ට් එක කොහොමද හැදෙන්නේ මොන පාඩම්ද මොන තැන්වලද එන්නේ කියන එක සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම කොයි විදිහටද මේකේ ප්‍රශ්න යන්නේ කියන එක මොන වගේ තැන්වලද පාඩම් යොදාගෙන තියෙන්නේ කියන ගැන අද වීඩියෝ එකෙන් මම කතා කරා. එතකොට දැන් මේ සැරේ ලියන්න ඉන්න නංගිලා මල්ලිලාට වගේම A level සබ්ජෙක්ට් එකක් හැටියට හෝම් සයන්ස් දැන් තෝරගන්න බලන් ඉන්න නංගිලා මල්ලිලාට වගේම හෝම් සයන්ස් සබ්ජෙක්ට් එක ගැන පේපර් එක හැදෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැති නංගිලා මල්ලිලාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. එතකොට මම මුලින්ම මේක කතා කරන්න බලාපොරොත්තු වුණේ මොකද මමත් අවුරුද්දක් විතර IT සබ්ජෙක්ට් එක හිටිය කෙනෙක්. මොකද මම අවුරුදු 8ක් විතර ස්පෝර්ට් කරා. එතකොට මට IT සබ්ජෙක්ට් එකේ ස්පෝර්ට් සබ්ජෙක්ට් එකත් එක්ක බැලන්ස් කරගන්න බැරි වුණා. ඒක නිසා මම අවුරුද්දකින් විතර මගේ ස්පෝර්ට් කෝච් රියානිමිස් එයාගේ කීමට මම හෝම් සයන්ස් කියන සබ්ජෙක්ට් එකට මාරුණ අවුරුද්දක් වගේ කාලයක් තියෙද්දි එතකොට මගේ ගුරුතුමී පියුමිස් ටීචර්ගේ මගේ පෙන්වීම යටතේ මම හෝම් සයන්ස් සබ්ජෙක්ට් එක තමයි තෝරගෙන හරි පහසුවෙන් A level වලට ෆේස් කරේ. ඉතින්
ජෝග්‍රෆි සිංහල සබ්ජෙක්ට් එකත් එක්ක එතකොට හෝම් සයන්ස් සබ්ජෙක්ට් එක බැලන්ස් එකේ කරගෙන යන්න මට පුළුවන් වුණා. හරි සරල සබ්ජෙක්ට් එකක් අවුරුද්දක් වගේ කාලෙකින් උනත් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් හරි පහසුයි. කරන්න ඉන්න කෙනෙක්ට මම කියන්නේ කරනවා නම් කරන්න හොඳ සබ්ජෙක්ට් එකක්. ඉතින් අද වීඩියෝ එකේදී ඔන්න කියන කරුණු ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන 13 වසරේ තියෙන සහ 12 වසරේ තියෙන පාඩම් 14ම වීඩියෝස් වලින් ඔයාලත් එක්ක කතා කරනවා. ඒ පාඩම් වලින් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ, කොයි තැන් වලින්ද හැදෙන්නේ කියන එක සහ ඒ පාඩම් වල අදාළ තියරිස් ටික කෙටි සටහනක් හදාගන්නේ කොහොමද? ඒ කියන හැම දෙයක්ම මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට වීඩියෝ එක නවතිනවා. හැමෝටම සුබ දවසක්.